බලන්නකො ලස්සන පාට පාට එළවලු වල. දැන් කල්පනා කරනවා නේද මම මේ මොකද්ද හදන්න යන්නේ කියලා. බලාගෙන ඉන්නකෝ. තෙල් ටිකක් ඉස්සෙල්ලා ලිපේ තියන්න. මම මේකට පොල් තෙලුයි තල තෙලුයි දෙකම දැම්මා. ඊට පස්සේ මේ වගේ ඉස්සෝ ටිකක් දාලා කරපිංච දාලා මේ වගේ ටික හොඳට තෙලේ පැදෙන්න අරින්න. තල තෙල් දැම්මාම මේ කෑම් වලට ඒකෙන් වෙනම රසක් එනවා. මම හරි ආසයි. අනිත් එක තල තෙල් හරිම ගුණයි. ඔය ඇඟේ පතේ කැක්කුම් තියන අයට, තුවාල සුව නොවන තුවාල දද කුෂ්ඨ තියන අයට තල තෙල් කනවා නම් ඒක හොඳයි. ඊට පස්සේ මම මේකට බිත්තර 4ක් එකතු කරගත්තා. ඔයාලට ඕන නම් තව බිත්තර අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. ඕන නම් බිත්තර නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ බිත්තර ටික හොන්දට මේ බැදිලා මේ අර කෑලි කෑලි වගේ වෙන වෙලා වෙනකන් හොඳට මේ ටික කලවම් කරගන්න. තාමත් හිතාගන්න බැරිද මම මේ මොකද්ද හදන්න යන්නේ කියලා. මම මේ හදන්න යන්නේ අර සෝයා ඩෙවල් එක කන්න ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට පස්සේ මේකට කෑලි මිරිස් ටිකක් දාන්න. කෑලි මිරිස් ටික අර තෙල් වල හොඳට මේ බැදෙන්න ඕනේ. ඒකයි කෑලි මිරිස් ටික කලින් දාන්නේ. ඊට පස්සේ මේකට ගම් මිරිස් කුඩු චුට්ටක් දාන්න. ගොඩක් දාන්න එපා. ඊට පස්සේ බලන්න ඒක මික්ස් කරන්න හොඳට. දැන් කැරට් ටික දාගන්න. මම මේ එළවලු ගොඩාක් තම්බන්නේ. මම ෆ්‍රයිඩ් රයිස් හදද්දිත් එහෙමමයි. මම අර තම්බන්නේ ගොඩාක් එළවලු ටික තැම්බිලා යනකම්. ඊපස්සේ ලුණු දාගන්න. මම මේකට මේ එළවලු වලට ලුණු දාන්නේ. එතකොට අර හොඳට ලුණු එළවලු වලට මේ උරාගෙන ඒ එළවලු කෑලි හැපෙද්දිත් අර රසයි. ඒක වෙනම රසක්. ඊට පස්සේ දාගන්න බත් ටික. මේ විදිහට බත් ටික දාගෙන හොඳට කලවම් කරගන්න. මේක ෆ්‍රයිඩ් රයිස් එකන්නේ. එතකොට අර බත් එක හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ බත් ටික දාගෙන මේ බත් මං කලින් උයාගත්තා. උයාගෙන නිවෙන්න තියලා තමයි මම මේ ගත්තේ. ඊට පස්සේ මේ වගේ මේ බලන්න හොඳට ලස්සන පාට එළවලු ටිකේ ඒ ටික ගොඩක් තැම්බිලා නැහැ. මේ විදිහට බත් මේ ටික එකතු කරගන්න. එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්න. ඔයාලට ලුණු මදි නම් මේ වෙලාවේ ඔයාලට ලුණු දාගන්න පුළුවන්. ලුණු රස බලලා. දැන් මම තාම අර ලුණු ටික ඒව ටික ඇඩ් කරේ නැහැ. ලීක්ස් ඒවා. මොකද ඒව ටක් ගාලා තැම්බෙන එළවලුනේ. එතකොට මේ ඒව ටික දැම්මම ඉක්මනට තැම්බෙනවා. මේ ඒක නිසා ඒ ටික දැම්මේ නැහැ. බෙල් පෙපර් කැරටුයි විතරයි මේ වෙනකොට දැම්මේ. දැන් මේ ටික හොඳට අර බත් එක මේ චිරි ගාලා ලිපේ මේ පුපුරනකම් මේ විදිහට හැඳි ගගා බත් එක ෆ්‍රයි කරගන්න. මේ වෙලාවට හරිම සුවඳයි. ඉතින් ඊට පස්සේ බලන්නකො ලස්සන. ඊට පස්සේ ඔන්න මම දැන් අර ලූණු ටික බෙල් පෙපර් ඉතුරු බෙල් පෙපර් ටික ඊට පස්සේ ලීක්ස් ටික ඒ ටික එකතු කරගන්නවා. මම ගත්තේ ලීක්ස් ගහේ අර කොළ පාට කොටස. ෆ්‍රයිඩ් රයිස් වලට ඒ කොටස දැම්මහම හරිම රසයි. ඊට පස්සේ මේ වගේ මේ හොඳට කලවම් කරගන්නවා. මේක ගොඩාක් වෙලා ලිපේ තියාගන්නේ. දැන් මේ වෙනකොට බත හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඔයාලට නිකන් ඔයිල් ගතිය මදි වගේ නම් ඔයාලට මේකට බටර් හරි තල තෙල් හරි එකතු කරගන්න පුළුවන්. බලන්නකො බතේ ලස්සන එළවලු වැඩිපුර තැම්බිලා නැහැ. මෙහිම හැදුවාම හරිම රසයි මේ බත් එක. අපි හැමදාම කන බත් එක වගේ නෙමෙයි වෙනස් රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට මේ බත් එක හදලා බලන්න කොහොමද රස කියලා. දැන් මම මේකට සෝයා ඩෙවල් එකක් හැදුවේ. ඔයාලට ඕන නම් චිකන් ඩෙවල්, මාළු ඩෙවල් ඒ ඕන එකක් එක්ක මේක කන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම ගුණයි. ඔයාලත් හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා. බායි.